දෙවියන් වහන්සේගේ වචනය තුළ බොහෝ දේවල් කතා කරන අතර කාලය කියලා කියන්නේ උන්වහන්සේගේ වචනයේ විශේෂ විදියට කතා කරන දෙයක්. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 පද අපිට මෙන්න මෙහෙම කතා කරනවා. ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්න බලාගෙන දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගනිල්ලා. අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඥානය නැත්තන් මෙන් වෙන්න එපා. ඒ කියන්නේ මෝඩයෙක් වෙන්න එපා. දවස් නපුරුයිලු. ඒක නිසා ප්‍රස්තාව එහෙම නැත්නම් කාලය හොඳට පාවිච්චි කරන්න කියලා අපිට එපිස කතෘවරයා එහෙම නැත්නම් පවුල්තුමා කියනවා. අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ ජීවිතේ හැම දවසක්ම කියලා කියන්නේ ඒක ආයේ අපිට කවදාවත් අපිට ආයේ ගන්න බෑ. ඒතකොට මේ දවසේදී අපි කරන දේවල් වලට අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඒ දවසේදී අපි හිතන පතන විදිය, ඒ දවසේදී අපි කරන වැඩ කටයුතු, ඒ දවසේදී අපි අවධානය යොමු කරන දේවල් මේ හැම දෙයකටම දවස් අවසානයේ අපිට තියෙනවා රිවෝඩ් එකක්. ඒකට අපිට ප්‍රතිඵලයක් හම්බ වෙනවා. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ කාලයේදී අපි ජීවත් වෙන මේ යුගයේදී කාලය කියලා කියන්නේ ඊටාම වටිනා දෙයක්. අපි ජීවත් වෙන මේ යුගයේදී කාලය කාදමන්න විශේෂයෙන්ම පාපය, ඒ වගේම කලකිරීම, කනස්සල්ල, වේදනාව, විවිධ જાතියේ ලෞකික දේවල් අපි වටේට අපිව බාධා කරමින් අපගේ කාලය හොරා ගන්න. උදාහරණයක් විදිහට අපි ෆෝන් එක අරගෙන අපි සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය වලට ගියොත් සමහර වෙලාවට අපි ඒකෙන් එළියට එද්දි කොච්චර කාලයක් ගත වෙලාද කියන අපිම දන්නේ නැහැ. අපි ලොකු අබ්බැහි වීම වලට ලක් වෙලා. දැනට අපිට ජීවිතේ වැදගත්ම දේවල් අපිට මිස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අපේ පවුල මිස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අපේ සබාවේ දේවල් මිස් වෙන්න පුළුවන්. සමහර විට අපේ වැදගත්ම දේවල්, අපිට අත්‍යවශ්‍ය දේවල් අපේ ජීවිතේ අපිට මගහැරෙන්නේ අපි මේ කාලය හරි තැනදී හරි විදියට පාවිච්චි කරන්නේ නැති නිසා. නේද? කාලය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ලක්. ඒ නිසා උන්වහන්සේගේ මැවිල්ල අද දවසේ අපි හරියට පාවිච්චි කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේට දවසක් එනවා ඒකට ගණන් දෙන්න ඕනේ. ඒක නිසා අද දවසේ දෙවියන් වහන්සේ අපිට කියනවා මේ දවස් නපුරුයි. මේ දවස්වලදී කාලය අපි අතින් මිස් වෙන්න පුළුවන් මෙන්න මේ කියන විවිධ බාධාවල් නිසා. ඒක නිසා ඔබ සතු කාලය ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන ඒකෙන් ඔබටත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනගන පිණිසත් ඔබ ඒ කාලය පාවිච්චි කරන්න. ඔබගේ පවුලේ අයත් එක්ක ඉන්න කාලය පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේ අද දවසේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබට සුබ දවසක්. Thank you for watching this video. If you enjoyed it, please hit the like button and the bell notification icon.